ඔන්න අද මම කියලා දෙනවා බෝංචි කරි එකක් කොළ පාටට උයා ගන්න මම පාවිච්චි කරන පොඩි පොඩි ටෙක්නික් ටික. ඊට අමතරව මම හදනවා සැමන් ටෙම්පරාදුවක්. බලමු මේ දෙක කොහොමද ලස්සනට හදාගන්නේ කියලා. මට සුපුරුදු මොක් පෑන් එක මම ඉතින් ලිපේ තියා ගන්නවා. මුලින්ම තෙල් පොඩ්ඩක් දානවා. ඊට අබ ටිකක් දානවා. මම ලුණු දානවා. අපි සාමාන්‍ය පුරුද්දක් විදිහට සුදු ලුණු තමයි සාමාන්‍ය තෙලට දාන්නේ මුලින්ම. මම කරන්නේ ලුණු තමයි ඉස්සරහම තෙලට දාන්නේ. මොකද සුදු ලුණු දැම්ම ගමන් සුදු ලුණු එක පිච්චිලා යනවා. දෙවෙනිට තමයි සුදු ලුණු දාන්නේ. ඊපස්සේ කරපිංචා මේකටම කහ කුට්ටිකුත් දානවා. මේක මේ පොඩ්ඩක් සෝට කරගන්නවා මුලින්ම. එතන තියෙන බෝන්චි කිලෝ එකමාරක් ඇන්ගල් එකට කපලාගෙන මම ලුණු ටිකක් දානවා. ඊට පස්සේ අපිට තියෙන එක හොඳට කලවම් කරගන්න. සාමාන්‍ය මේ වෙලාවේ ගින්දර පොඩ්ඩක් මධ්‍යම මට්ටමේ තියාගන්න මේක යම් කිසි ප්‍රමාණයකට තැම්බෙන එක. අපි මේක වහන්නේ නැහැ. වැහුවොත් මේක කළු වෙන්න බලනවා. වහන්න නැතුව තමයි අපි කුක් කරගන්නේ. මතක ඇතුව මේක සැරින් සැරේ පොඩ්ඩක් කලවම් කරගන්න ඕන. නැත්නම් අඩි අල්ලන්න බලනවා. මොකද අපි මේකට වතුර පොඩ්ඩක්වත් දාන්න නැතුව තමයි මේකේ එන වතුර ටිකෙන්ම තමයි අපි තඹගන්නේ. දැන් සාමාන්‍ය මේක යම් තාක් දුරකට තැම්බිලා තියෙන්නේ. සාමාන්‍ය ප්‍රතිශතයක් විදිහට ගත්තාම 135ක් 40ක් වගේ තැම්බිලා තියෙන්නේ. දැන් මම මේකට දානවා මිරිස් කුඩු පොඩ්ඩක් පොඩි ස්පයිසි ගතියක් ගන්න. තුන පහ කුඩු පොඩ්ඩක්. මේකත් දාලා හොදට කලවම් කර ගන්නවා. මම මේ දෙක පොඩ්ඩක් තැම්බුනම දාන්න හේතුව තමයි මේ නැත්තම් අපි අර මුලින්ම මේක දැම්මොත් මේක අඩි අල්ලන්න බලන ප්‍රතිශතය වැඩි. මොකද පහේ වර්ග ටික ටක් ගාලා කර වෙන්න බලනවා. ඒතකොට කරගතියක් එනවා අපේ කරියකට. ඒ ගතිය ඒ කරගතියන එක වලක්වා ගන්න තමයි මම මේ පොඩ්ඩක් මේක කුක්කුනහම දාන්න මේක. ඔයාලා දන්නවා අපි බෝන්චි එකක් සාමාන්‍යයෙන්ම ගොඩක් කුක් කරගන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් උයා ගන්න නැහැ. සාමාන්‍ය 75ක් වගේ තමයි ඒක තඹගන්නේ. පොඩ්ඩක් අමු ගතියට තියෙනවා මේක. සීක්‍රට් එක මේක තමයි. සාමාන්‍ය මේ කොළ පාට ගතිය රැකෙන්න මම මේකට සීනි පොඩ්ඩක් දානවා. මේ ගොඩක් දෙනෙක් දන්නවා. ඊට පස්සේ මම මේකට දානවා කෑලි මිරිස් පොඩ්ඩක්. දැන් සාමාන්‍ය මේක 150ක් විතර තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට පොල් කිරි ටිකක් දානවා. ටිකක් උකුරම තමයි මම දාන්නේ මේකට. මම ග්‍රේවි ගතියක් හිටින්න නෙමෙයි මේ කිරි එක දාන්නේ. නිකන් අර කෑලි වල ගෑවිලා යන මට්ටමට. ඒතර තමයි පොඩි හොඳ රසයක් එන්නේ මේකට. මෙන්න මේ වෙලාවේ ඔයාලා අනිවාර්යයෙන්ම මේකට ලුණු එහෙම මදි නම් අනිවාර්යෙන් බලලා දාගන්න. ගින්දර වැඩි කරන්න ඕනෙම නෑ. මේක මධ්‍යම ප්‍රමාණයෙන් තියලා උයා ගන්න. එතකොට තමයි මේක හිමීට තැම්බෙන්නේ. ඔන්න සාමාන්‍ය අපේ බෝන්චි එක 160ක් කට කිච් වෙන ප්‍රමාණයකට වගේ තැම්බිලා තියෙන්නේ. දැන් ඉතින් අපි මේක බා ගන්න ඕන. දැන් ගොඩක් කුක්කුණත් මේක කළු වෙන්න බලනවා. එන්න මේ විදිහට තමයි ඉතින් අපේ බෝන්චි එක තියෙන්නේ. මේක අද ටෙම්පරාදුවක් තියෙන්නේ. ඒක නිසා මම ලොකුවට ගොඩක් කිරි දැම්මේ නැත්තේ. පොඩි අර කිරි රසක් ගන්න ඕන නිසා කිරි පොඩ්ඩක් දැම්මේ කෑලි වල ගෑවිලා යන මට්ටමට. ටෙම්පරාදු වුණාට අපි බෝන්චි එකට ගොඩාක් මිරිස් කුඩු 3-5 කෑලි මිරිස් කුඩක් දාන්නේ. තෙල් පොඩ්ඩක් දාලා මේ තෙලෙන් තඹගෙන පොඩි ස්පයිසි ගතියක් විතරයි ගන්න. බෝන්චි එක තියෙන්න ඕන සාමාන්‍ය බෝන්චි රසම. මෙන්න මේ විදිහට තමයි ඉතින් මම බෝන්චි කොළ පාර ගතියට තෙල් දාගන්නේ. දැන් බෝන්චි එක අපි මේ විදිහට බාගත්තා. විශේෂම කාරණාව තමයි මේක සාමාන්‍ය අපි මේ හොටෙල් වල වගේ හදනවා නම් මේක අපි නිවා ගන්නවා. කූල් වතුර එක්කට මේක වාජනේ පිටින්ම බස්සනවා අපි. ඒ කියන්නේ මේ කූල් වතුර ට්‍රේ එකකට දාලා මේ වාජනේ පිටින්ම බස්සනවා. එතකොට මේක ටක් ගාලා නිවෙනවා. එතකොට මේකේ පොඩ්ඩක්වත් කළු වෙන්න බලන්නේ නැහැ. අපිට ලස්සන කොළ පාර ගතියෙම තියාගන්න පුළුවන්. ඉතින් මම නම් ගොඩක් දුරට මේ ටිප් එක පාවිච්චි කරනවා අඩුයි. සමහරක් වෙලාවට ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් හදනකොට තමයි ඒක මේ පාවිච්චි කරන්නේ. ආයෙත් මගේ වොක් පෑන් එක මම තියාගන්නවා. තෙල් ටිකක් දාගන්නවා. මම අබ ටිකක් දානවා. මේකට මුලින්ම දානවා ඉඟුරු ටික. මොකද ඉඟුරු ටික මම චොප් කරලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න ඕන. ඊට දානවා ලුණු ටික. ලුණු තමයි වැඩිපුරම දාගන්නේ. සුදු ලුණු දානවා. සුදු ලුණු ටික වැඩිපුර දානවා. සැමන් එක මම වෙනම විදිහකට තමයි අද තෙල් දාන්නේ. මොකද මේක මම සැමන් සම්බල් එකක් වගේ තමයි ගහන්නේ. මම කරමින් ටිකක් වැඩිපුරම දානවා. මොකද හොඳ එනුමක් එනවා. එතකොට හොඳ සුවඳක් එනවා අපේ ටෙම්පරාදුවට. ඊට පස්සේ දාන ලුණු. ඊට පස්සේ ගම්මිරිස්. ගම්මිරිස් ටික
වැඩිපුර එකතු කරන්න. මොකද ගම්මිරිස් සැර තමයි මම මේක ඉස්සර කරගන්නේ. ඒකෙන් තමයි හොඳ ටේස්ට් එකක් එන්නේ. ඊට පස්සේ කෑලි මිරිස් කහකුඩු පොඩ්ඩකුත් දානවා. මේකට 3-5 අත්‍යවශ්‍ය නැහැ. පොඩි ෆ්ලේවර් එකක් ගන්න පොඩ්ඩක් එකතු කරනවා. මම ඊට පස්සේ මේකට පැප්‍රිකා දානවා. මම ඔයාලට කිව්වා මම මේකට ගම්මිරිස් සැර තමයි ඉස්සර කරන්න කියලා. මම මිරිස් කුඩු දාන්නේ නැතුව මේකට පැප්‍රිකා දාන්නේ. ඔයාලා මිරිස් කුඩු දාගන්න පොඩ්ඩක් විතර දාගන්න ඕන. මේ ටික දාලා හොඳට ඉතින් කලවම් කරගන්න තමයි තියෙන්නේ. ගින්දර දැන් මධ්‍යම ප්‍රමාණයට තියාගන්න. ගොඩක් වැඩි කරගන්න එපා. ලුණු ටිකත් ඔයාලා මෙන්න මේ ප්‍රමාණයට විතරක් මෑෂ් කරගන්න. ගොඩාක් මෑෂ් කරගන්න එපා. මම පොඩි කරගත්ත සැමන් එක මේක සාමාන්‍ය අපේ මීට් අයිටම් එකක් විදිහට නෙමෙයි යන්නේ අද. සාමාන්‍ය යන කරි එකක් විදිහට තමයි මේක හදන්නේ. ඒකින්ද මම මේක පොඩි කරලා හදාගන්නේ. මේ තියෙන මම සැමන් එකෙන් අයින් කරගත්ත වතුර එක මම ඒකෙන් පොඩ්ඩක් විතර මේකට එකතු කරනවා. ගොඩක් එකතු කරේ නෑ. එතකොට ගොඩක් මේක ගුලි ගහන්න බලනවා. ඒ හින්දා ඒක ගොඩක් එකතු කරන්නේ නෑ. පොඩ්ඩක් තමයි එකතු කරන්නේ. මේ සැමන් එක මම කටු ටික එහෙම අයින් කරලා තමයි මේ අරගෙන තියෙන්නේ. නැත්තම් මේ කටු සෙට් වෙන්නේ නෑ අතරමැදින් හැපෙනකොට. මම අම්මිරිස් ටිකක් දානවා. ඔයාලා වෙනද දැන් මේකේ කොහොමද කලර් එක කියලා. මේක නිකන් අර දැන් රතු පාට ගතියට තිබුණාට මේ අපි ෂෝටිස් එකක් කනකොට එන ෆ්ලේවර් එක තමයි මේකේ තියෙන්නේ. මේක මට්ටම ටේස්ට් එකක් තියෙනවා ඉතින්. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපේ සැමන් ටෙම්පරාදු තියෙන්නේ. මේකත් ඉතින් ගැවුණු තැන කන්න පුළුවන් හොඳ රස ව්‍යංජනයක් තමයි. ඉතින් යාළුවනේ අද සම්පූර්ණ මෙනු එකක් තමයි හදාගත්තේ. මේට අමතරව ගියා පරිප්පුවක්, ඒ වගේම කතුරු මුණුංගා මැල්ලුමක්. මේ දෙකේ වීඩියෝ එක මම කරේ නෑ. මොකද මේට කලින් මම මේකේ වීඩියෝ එක කරලා තියෙන නිසා. ඉතින් එහෙම වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න අනිවාර්යෙන්. කමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහස් ටිකක් කියගෙන යන්න. ඉතින් දන්නේ නැති යාළුවොන් අතර මේ රෙසිපි ෂෙයා කරගන්න අමතක කරන්න එපා. එහෙම නැත්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන එක මම ගිහිල්ලා එන්න. කට්ටියම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.